පට්ට පන්නේ කරගෙන මේ බහැලා යන ගම. Hello යාළුවනේ, good morning. ඔන්න අපි ආවා දවස් 2-3ක විතර සවාරියක්. දැන් අපි උදේම ආවේ. අමුලව නැහැ දැන් කට්ටිය හැක්කලා ඉන්නේ. හොඳටම හැක්කලා ඉන්නේ කට්ටිය. නොක්කෑ. හරිම මාන. පේනවද අන්න? තාමත් යන්න තියෙනවා. අන්න අරේ උඩ. මේ දවස්වල කට්ටිය නම් එච්චර නෑ. ඉතින් අපි මේක මොනවද අරන් ගිහින්? උඩට ගිහිල්ලා හම්මෙමු. ගම්පොළ බෝඩරේ හමු වුණා චරිතයක්. කවුද? මයියා. ඔන්න ඉතින් හරියටම මාන්සියෙන් කෙමෙන් කෙමෙන්කින් අපි උඩට ආවා. දැන් නම් කට්ටිය පොඩ චිල් එකේ ඉන්නේ. සෑහෙන වෙලා ගියා. අපිට ඩිසිජන් ඉක්මනට ආවනේ. අපි වරක් වුණා. ගියා. සීයාමයි දැන් නැගලා දැක්කා. වයසට ගියත් යම්බෝ. කොහමද ෆිට්නස් නේ? ෂා. මෙන්න මේ විදිහට තමයි ඉතුළු වෙන්න තියෙන ඉන්ට්‍රස්ට් එක මෙහා පැත්තේ. එහා පැත්තේ දිනනවා. This is interest? Yes. අපේ ඩ්‍රෝන් එක එනවා එහා පැත්තේ. ඒ ඩ්‍රෝන් ෂොට් එකත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. කොහොමද ප්ලේස් එක? දැන් පාර පටුයි. ඉතින් එන කට්ටිය පොඩ්ඩක් සයිඩ් දෙන්න. ඕ මම උඩ. ඕ පොඩ්ඩක් සයිඩ් දෙනවා එක්කෙනෙක්ට. ඔය එක්කෙනෙක් සයිඩ් දෙනවා. ඉතින් මේකද උඩ? යන්න සිද්ධ වෙනවා. අයිනේ මම යන්න. ඒත් බේරෝ. අඩ බෑනේ. ආයෙත් පල්ලෙට බහින්න. ආයෙ බහින්නවා. ඒ සයිඩ් දෙන්න. මෙතන යනවා. ෂේප් එකේ වල අර පැත්තට අයින් වුණා නම් හරි. මේ පැත්තට. නංගි යනවා වරෙන් ඈ. මෙතනින් එහාට යන්න බෑ. මේක තමයි අම්බුලෝයේ මුදුන. මම දැන් ඉන්නේ. උඩරිම ආය යන්න බෑ. එතනින් පාරි ඉවරයි. අපි දැන් මේ ඉන්නේ උඩරිමේ. ඩ්‍රෝනේ සද්ද හෙන්නේ නැන්දා. Hey, come to Sri Lanka. This is Sri Lanka. මේක මේ කට්ටිය කියන අම්බුලුව මේක කුළුණක් කියලා. ඒ වුණාට ඇත්තටම මේක ගොවි ජන සෑය. කියන්නේ මේක මේ බෞද්ධ මධ්‍යස්ථානය වගේ තමයි. කියන්නේ සෑයක් මේක. එන්න මේ පැත්තකට වහිනවා. ඉන්න එතනින් වයි ගන්න. අන්න බලන්න. ඉන්න මෙතනට වහින්න. ඒක ලස්සනට පේනවා. මේකට පෙනින් දන්නේ. මෙහෙ හැම පේපර්තේ වහින්නේ නැහැ. ඉන්න මේ මැද කෑල්ලේ වහිනවා. එතන වෙනම පේනවා උඩට වැස්සට. බලන්න ලස්සන. ඒක නම් අමුතුම හැංගීමක්.
හර්ෂ ඩ්‍රෝන් එක බෑවල කොහෙද අන්න අර මේ හැරියට වහිනවා පේනවද ඔයගොල්ලන්ට වහිනවා බා ලස්සනයි නේ වට පේනද? අර බලන්නකො සුපිරියට බා ආයි වහිනා සුපිරිය රස්සක් වහින්නේ. ඒ වැත්තම මෙන්න මේ කැලට විතරයි වැස්ස වහින්නේ සත්‍ය යනවා. මෙන්න ඉන්නවා හුරතලෙක් හලෝ කොහමද හලෝ මොකද අනේ හුරතලය ඔන්න දැන් අපි මුල උඩ නැගලා වැඩ ටිකක් කරගෙන මං ජර්සි පට්ට පන්නයක් කරගෙන දැන් මේ බහැර යන ගම කොහමද ඉතින් මේ අර ෂෝට් කට් එකට හොරේ මාර මද්දකීම මීටර 400කින් බහින්න පුළුවන් කිව්වේ. අන්න ඔව් කොහෙද කිව්වේ තන හර්ෂ කොහෙද කිව්වේ බෙන්ඩ් දෙකක් විතර පහු කරා. බෙන්ඩ් දෙකක් පහු කරාම මේ පල්ලෙහාට වයින් ෂෝට් කට් එකක් තියෙනවලු දැන් අපි එතන මේ සයිකල් තමයි යන්නේ මීටර 400 සොයාගෙන යනවා මෙතන මේ කට්ටිය ලස්සනට ආයෙත් හදනවා බලන්න ඒගොල්ලෝ මේ අයියේ මේ පාරේ මේ බහින්න වෙන තැනක් තියෙනවා මේ පල්ලහට. ඔව්. තියෙනවනේ හරි වලින් අපිට බහැලා වැඩි ආපු පාරේ මේ අම්මා දන්නේ නැති පාරක ගිහින් අතරමං වෙන්න ඕනේ නැහැ මේගොල්ලෝ තමයි ඉතින් මේවා ලස්සනට තියාගෙන ඉන්නේ ඒගොල්ලෝ නැත්තම් මේවා මේ විදිහට තියෙන්නේ නැහැ මේ දේවල් මෙහෙම තියෙන්නේ මේ කට්ටිය නිසා ඉතින් ඒගොල්ලන්ට තමයි අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේවා මෙහෙම ලස්සනට තියාගෙන ඉන්නවට ඉතින් නැන්දේ ඔයගොල්ලන්ට ගොඩක් පින් මේ දේවල් මෙහෙම ලස්සනට තියාගෙන ඉන්නවට අපි එන්නම් එහෙනම් හා විසරණ නැන්දේ ඩාත් සීතලේ රතවලා කාලේ පැතුම් අතුරලා ආවේ ඔබ ඒ හද විනාවේ නුඹ නෑ තුමානේ නුඹ නෑ යා අදරේ ආවසේ ඈදුර ගියා මේක මේ ඉස්සරහට යන වීඩියෝ එකක් අපි රිවයින්ඩ් කරලා තියෙන්නේ. ඇත්තටම අපි මේ ඉස්සරහට යන්නේ අලුත් ක්‍රම. හැබැයි මේක අපි රිවයින්ඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර මේ ඔළුවට හරිනවා දනිස් වලට දනිස් වලට හරියන්නේ නැහැ. ඔළුවට පමණයි. දනිස් දෙකට කිසිම හානියක් නැහැ. ඔන්න අපේ වෙලාව කියන්නේ දැන් අපි බැස්සර පස්සේ තමයි දැන් මුකුත් පේන්නේ නැතු ගියා මීදුම දැක්කද? මෙන්න මෙහෙ වහිනවා. ඒකත් ටයිම් එක. අපි මෙච්චර ඉඳලා බැස්සර පස්සේ තමයි ඔක්කොම එන්න ගත්තේ උන්න. දැන් මුකුත් පේන්නේ නැහැ. මේ වෙලාව හිටියානම් ලස්සන ෂොට් එකක් ගන්න තිබ්බා. වහිනවා වැස්සෙන් බාධාවල්. එනනේ උඩ ඉන්නේ උඩ ඉන්නේ වෙනස් මද්දකීම කොහොම බලන් ජම්ප් එක ජම්ප් එකක් දාලා දැක්කනේ ජම්ප් එක අම්බුලු වගේ අති භයංකර ගමනක් එහෙම ලේසියෙන් යන්න බෑ මේ නින්ජා ඇසසීන් අපේ යාළුවෝ දෙන්නේ පල්ලා ඉන්නවා මේ තමයි මේ අද දවසේ විනර්ස්ලා මේ පොලොස් කඩන්න තමයි ලයින් කරන්නේ මේ දෙන්න විනර්ස්ලා මෙයාලා තමයි වින් කරේ වක්වලු දෙකකුත් තියෙනවා. පොලොස් මෙව්වා අපි මේ වගේ තමයි හැදුනේ ඒකයි අපි මේ බය නැතුව වගේ යන්නේ මට දිරි මට සිවි වෙනවානේ මේ වගේ හැදුන්නේ නැහැ අපි හැදුන්නේ බොරුවට කිව්වේ පොඩි මිස්ටේක් එකක් අපි මේ වගේ හැදුන්නේ නැහැ මම බොරුවට කිව්වේ ඒකයි යන්න බැරි අපිට තුවාලද නෑ නෑ ප්‍රශ්නයක් නෑ ආවා නේද යාළුවනේ හරිම භයංකාර ගමන යන්න එපා මේ වගේ අවදානම් පේනවනේ අපේ යාළුවට උණුදේ හරි අසන් ත්‍රාසජනක අත්දැකීම. ආසිනව සාසන් කොල්ලෝ ඌවා මේ පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි ඈ අයියෝ කට වරද්දා ගන්න එපා දැක්කනේ කරන සෙල්ලම මග මැරුණම වග කියන්නේ කවුද කියන් සඳ පිට රට විස්තර මෙව්වාට මෙමෙ අඹුලුවාවේ අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා තරරටට එන්නලා හිතලා ඔහෙලා තරරරට තරරරලාලාලාලා හරිම
නිද්‍රාවෙන් අපි කිසිම හානියක් නැතුව පරිස්සමට අපි පල්ලෙහාට ආවා. දැන් ඉතින් ඊළඟට අපි ඊළඟ ගමන් මගේ කොහෙද? ඊළඟ අපි නුවර එළිය. අද අපි නුවරඑළිය දැන් ඊළඟට. next නුවර එළිය. දැන් යනවා මෙහෙම නුවරඑළිය යනවා. ඉතින් මේක වෙන වීඩියෝ එකක් විදිහට තමයි අපි දාන්නේ. මේක අම්බුලුවා වීඩියෝ එක. අම්බුලුවා වීඩියෝ එක. හද්දල මල්ලත් අර ඔව් ඒක ලිස්ට් එකේ තියෙන ඉහළ. නෑ ලිස්ට් එක හදන්න ඕනේ ගිහලා. හදාගමු ලිස්ට් එක. ඉතින් දවස් 3ක ගමනක්. ඔව්. මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් එහෙනම් හම්බෙමු. රෑ පාටි දාන හින්දයි අපි කැසුවල් ඇන්දේ ෆ්‍රයිඩේ සැටර්ඩේ කිසි වෙනසක් එහෙනම්? නෑ ෆ්‍රයිඩේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.